Hi හැමෝටම welcome to my YouTube channel. ඔයාලට වීඩියෝ එක පටන් ගනිද්දිම කියන්න හිතුණා මේක තමයි මගේ first වීඩියෝ එක. ඒ කියන්නේ මම කලින් මගේ channel එකේ uploads කරලා තිබුණේ shorts වීඩියෝ විතරයි. ඉතින් මේකේ මගේ first වීඩියෝ එක නිසා අඩුපාඩු ඇති. කමක් නැහැ අපි ඉස්සරහට යමු. දැන් වෙලාව හරියට මටට විතර ඇති. මම මගේ බෙඩ් එක අස් කරලා ඊට පස්සේ බ්‍රෂ් කරලා දැන් මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදන ගමන් තමයි මේ ඉන්නේ. හරි දැන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් පාඩම් කරන්න තමයි තියෙන්නේ. අත්‍තරම කිව්වොත් මම එක තැනකට වෙලා පාඩම් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මට රාටත් පාඩම් කරන්න තියෙනවා මගේ කාමරේ. ඒ නිසා මම ස්ටඩි ටේබල් එක දාගන්න ඕන කියලා හිතුවා මිදුලට. මොකද එතකොට නිදහසේ මගේ වැඩ ටික කරගන්න පුළුවන් නේ. ටික වෙලාවක් යද්දි මගේ ඇස් ළඟ සත්තු වගේක් අරගෙන ගත්තා. ඉතින් මම කන්නඩි දෙකත් අරගෙන ඇවිල්ලා ඊළඟට ආයෙත් මගේ වැඩ ටික පටන් ගත්තා. පාඩම් වැඩි ඉවර වෙනවත් එක්කම අම්මා ඇවිල්ලා කිව්වා ටවුන් එකට පොඩ්ඩක් යන්න එන්න කියලා. ඒක හින්දා ඉතින් වොෂ් එකක් දාගෙන ලේස්ති වෙලා ටවුන් එකට යන්න තමයි දැන් ඉතින් හදන්නේ. මේ දවස්වල නම් මෙහාට පුදුම රසණයක් තියෙන එළියේ ඉන්නවත් බැරි තරම් ඒ තරම් රසණේ. ඊට පස්සේ ඉතින් අම්මයි මායි ආව NSB එකට. එතන තිබුණු වැඩ ටිකත් කරගෙන ඊට පස්සේ ගියා අම්මත් එක්ක අම්මට වොච් එකක් ගන්න. අම්මට වොච් එකකුත් අරගෙන ගෙදර එද්දී 3 විතර වෙන්න ඇති මං හිතන්නේ. ජීවිතේ දුෂ්කර කාර්යය වෙනව හැමෝටම. ඒ වුණාට ඒ දුෂ්කර කාර්යය දුෂ්කර විදිහට දකින්නේ නැතුව ලස්සන කාර්යයක් විදිහට අපිට දකින්න පුළුවන්. වෙලාවකට හිතෙනවා අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ අනාගතේ හදාගන්නේද කියලා. ඔව්. අද අපි මහන්සියුනොත් විතරයි අපිට ඉස්සරහට ලස්සන මල් වලින් පිරුණු මාවතක් දකින්න පුළුවන් වෙන්නේ. අතීතේ වැඩක් නැහැ. අනාගතය ගැන හිතලා ඔයාගේ වර්තමානයේ මහන්සි වෙලා වැඩ කරන්න.